නැවතියන් තිස්ස නැවතියන් යකෝ මොකාද මේ ප්‍රොම්ප්ට් එක ලීව එක මේක මෙහෙම නෙවෙයි අනිත් පැත්ත වෙන්නේ කිසිම පවක් නොකර කන්‍යාවියක් විදියට මැරිලත් ඇයි මම මේ අපායට ඇවිත් පුළුවන්කම තියාගෙනත් දීපු නැති පවටයි තී අද අපායට ඇවිත් තියෙන්නේ අන්තිමට බලනකොට මචං යක්කුත් දැන් සෝෂල් මීඩියා පිස්සෝ ඔද රැ සොහනේ සෙට් වුණා ඔද නයිට් ෆ්‍රයිඩේ කියලා පෝස්ට් එකක් දාන්න මුන් මේ දඟලන්නේ අනේ මල්ලි පොඩ්ඩක් මේක වඩා ගන්නකෝ බං මුළු රෑම මූ අඩනවා මට නිදා ගන්න දෙන්නෙම නෑ මූ මගේ ළමයාත් නෙවෙයි මචං මං පින්කිව පන්නගෙන ආව බං දැන් මාමණ්ඩි පස්සෙන් එලවනවා සතුටට සල්ලි දෙන්න දුව පන්නගෙන ආවට අනේ මාව සුපුන්ගෙන් බේරගන්න මූ එළදෙනෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ අනේ ඉන්න අලුත් නීතියට බස් වල අමතර කෑලි අයින් කරන්න කියනවනේ. ඔන්න මම බ්‍රේක් එකත් විසි කරා. අපේ කාලේ නම් වැලන්ටයින් තිබ්බේ නෑ බං. උඹලගේ ආච්චි දර කඩන්න කැලේට එන හැමදාම වැලන්ටයින් තමයි ඉතින්. what පුතේ ඔයා අද රැට මොකද කරන්නේ මම පාන්දර නැගිටිලා කෑ ගහලා හැමෝම වැහැරවන්න හිතාගෙන ඉන්නේ. පුතේ මොනවාද ඔයාගේ අනාගත බලාපොරොත්තුද දෙපයින් හිට ගන්න එක තමා නැන්දි. nice ෆැමිලි ෆොටෝ එකක් ගත්තම අනිවාර්යයෙන්ම ඉන්නවනේ මේ වගේ එකක් ලස්සනට ඉන්න හැදුවත් අවුල් කරනවාමයි මදුරුව අල්ලන එක කියන්නේ බං. මේකත් ඔලිම්පික් ඉසව්වක් වගේ වැඩක්. හැබැයි මේකේ දින්නේ මදුරුව. අපිට ඉතුරු වෙන්නේ නිින්ද නැතිකම විතරයි. අයිසේ මචං මේක ඩයටිකෝක්ද මට සීනි කෑම කන්න එපා කියලා තියෙන්නේ නැත්තම් මගේ මේ බඩ තවත් වඩි වෙනවා බං කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසමාල මොකද්ද කිව්වේ? what අම්මේ මෙයා තමයි මම මෑරි කරන්න ඉන්න කෙනා. අපෝ වෙන කෙනෙක් හොයාගන්නම් බැරි වුණාද අම්මේ කොහොම කතා කරන්න එපා මෙයාට. තෝ කඩවහපන් මම ඒක කිව්වේ මේ කෙල්ලට ආනංගි කපු කටිනව වගේ ඔයා ඉමෝ ඉන්නවද අනේ මහත්තයෝ දඩ ලියන්න එපා අපි ඔක්කොටම හෙල්මට් ගන්න සල්ලි නැහැ ඔව් තමුසේ ඔළුවට නෙවෙයි රෑට හෙල්මට් දානවා යටට අපායේ වැඩක් දැන් කම්පියුටරයිස්ඩ් වෙලා බන් අයිසේ මේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් වෙන්නේ නැහැ පව්කාරයෝ ලිස්ට් එක සේව් වෙලා නැහැ කියලා යම රජුරෝ දැන් ටෙක්නිකල් සපෝට් එකට කෝල් කරනවා අද නම් අඩන්න වෙන්නේ රජතුමාට අන්නාසි ගෙඩියකුත් කාලම යන්න ඕනේ ඒ මොඩයා නම් ගහලා ගියා මං එපැයි දැන් බබා නලවන්න පුතා ලොකු වුණාම කාවරු වෙන්න දාස අම්මේ මම ගිනි නිවන බටෙක් වෙන්න ආස. ඒක හොඳයි. අම්මා ගිනි තියනවා පුතා ගිනි නිවනවා. දැන් හූනියම් කරන්න ගෙවල් ගානේ හොරෙන් යන්න ඕනේ නැහැ මචං කන්ෆර්ම් කරපු හූනියම ඩිලිවරි කරන්න ආවා කියලා මූ දැන් ඊබයිට්ස් වගේ ගෙවල් වලටම යනවා ටිප් එකක් ඉල්ලනවා nice අඩෝ මල්ලි ඔය බල්ලා වල්ලා ගනින්කෝ මම මේ වලස් ඔළුව දාගෙන හිටියට මම බල්ලන්ට හෙන බයයි බං මූ මාව හැපුවොත් මට ඉන්ජෙක්ෂන් ගහන්න වෙන්නේ තමුසෙට තාත්තා දවසර දුන්නේ බයික් එක 3ක් දාන් යන්න දඩ ගෙවන්න ලෑස්ති වෙනවා ආසර් කමන්නේ ඒක ලාභයි බයික් 3කට පෙට්‍රල් ගහනවට වඩා අනේ මහත්තයෝ මට බත් ටිකක් කන්න කීයක් හරි දෙන්න. බොරුවනේ තමුසේ බොන එකනේ කරන්නේ. මගේ ජීවිතේට අරක්කු බිදක් කටේ තියලා නැහැ මහත්තයා. එහෙනම් ඉතින් තමුසේ සූදු හරි මොනා හරි ඩස්පි වැඩ කරනවා ඇති. මම ඔය කිසිම නරක දෙයක් කරන්නේ නැහැ මහත්තයා. එහෙනම් යන් ටිකක් අපේ ගෙදර. ඒ මොකටද මහත්තයෝ ඒ අපේ ගෑන්ට පේන්නන්න ඕන අයිසේ තමුසේ වගේ බොන්නේ නැති මුකුත්ම නොකරනේ උන්ට වෙලා තියෙන දේ. අනේ මිනිස්සු ડોක්ටර් තමුසෙට බොන එක නවත්තන්න කීපවතාවම කියලා තියෙනව නේද? තාමත් නැවැත්තුවේ නැහැ. ඔව් මම නැවැත්තුවා නෝනා ඒ දොස්තරයා බලන්න යන්නේ ඒක. nice පුතේ ඔය කරවල දිහා එහෙම බලන්නේ ඇයි?
නෑ සීයේ. කෙල්ලෙක් නැතුව අපිත් ඔය කරවල වගේ වේලෙනවා. ගරායකා දැන් ගෙවල් වලට එන්නේ නැහැ බං. පොර දැන් සිරස ඩෑන්සින් ස්ටාර් යන්න try කරනවා. මගේ මේ ගැස්සිල්ලට තමයි මල්ලි ජජ්ලා බය වෙලා ඉන්නේ කියලා පොර දැන් හෙන මානෙන් ඉන්නේ. මේක තමයි බං ජීවිතය කියන්නේ. අපිට නැති සතුටක් මේ අහිංසක සතාට තියෙනවා. ලීක් වෙන ටැප් එකෙන් වතුර බීලා ඊට තියෙන නිදහස අපිට කවදාවත් නැහැ. ලොතරයි විකුණන අයියා කෙනෙක්ගේ සිහිනේ බම් මේක. හැම ටිකට් එකකින්ම පළ මිලියනයක් තියෙනවා කියන්නේ බං. මට නම් ඔය රෙද්ද ටිකට් එකෙන් 7-5ක් හම්බ වෙලා නැහැ. අම්මෝ මේක දැක්කම කටට වතුර එනවා වගේම බඩට ගින්දරත් එනවා. මේක මස් කැල්ලක් නෙවෙයි බං. ගලක් කපනවා වගේ වැඩක්. අම්මෝ මේ බලහන්කෝ අපේ පාරවල් වල රජවරු. උන්ට තියෙන නිදහස අපිට නෑ බං. ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න අපිට වඩා ඊට හොඳට නිින්ද යනවා. බුෆේ එකටක් ගියාම මේ බලහන්කෝ ඔපේ මිනිස්සු ස්ටයිල් එක. ගෙදර කන්න නැතිව වගේ තමයි බං පිගාන පුරවගන්නේ. හැබැයි ඔම් බඩට වැඩිය ඇස් පාරට තමයි මේ සෙල්ලම. මේකේ යද්දි මේ වගේ එකෙක් හැමතැනම ඉන්නවා බං. නිදා ගන්න තැනක් නැති නිසා අන්තිමට එකත් එකම නිින්ද යනවා. සෙල්ෆි පිස්සුව බං මේක. ලස්සන තැනකට ගියාම ලෝකෙ වටේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන නිසා ජීවිතේ පරදුවට තියලා ෆොටෝ ගන්නවා. අන්තිමට ෆොටෝ එක නම් ලස්සනයි. හැබැයි උඹ නෑ. බස් එකේ යද්දි පත්තරේ කියවනෙක් කියන්නේ මචං. හැමදාම ප්‍රගුණ කරන්න ඕන දෙයක්. nice හමුන් අද ඉස්කෝලේ ටැප් එකට වැඩේ දුන්නා නේද? අනේ මැඩම් මෙහෙම කරන්න එපා. වරදක් කරත් සිතකින් නෙවෙයි අපි වීඩියෝ කෝල් එකක් ගමුද? අනේ ගමුකෝ පුතා. ඉක්මනට ගෙදර ගිහින් පේමන්ට් එක දාන්න රත්තරන්. මොකද මිනිහ ඔය සාලේ මැද්දේ වලක් කරන්නේ? අපේ තාත්තා කිව්වා මේ ගෙදර හදාන්න ලස්ස ගාණක් යට කරා කියලා. ඒකයි මම බැලුවේ. බොසා 99 ඩේටා කාඩ් තියනවද? මහත්තයා අද නම් මිලියන 10ක් අනිවාර්යෙන්ම ඇදෙනවා මේකට නම්. අනිවාර්යෙන්මද? එහෙනම් උඹ ඕක තියාගනින්කෝ. මොකද බම් මේ අඩන්නේ? අනේ බලන්න සීයේ මාස 3ක රිලේෂන්ෂිප් එක කෙල්ල බූට් එක තිබ්බා. මාස 3 නම් බං ඉතින් ඒක රිලේෂන්ෂිප් එකක් නෙවෙයි ඉන්ටර්න්ෂිප් එකක්. ඕක කරන්න එපා මෝඩ මිනිස්සු. ඕක උගුලක්. ඒ මිනිහෝ මොකද ඔය ටීවී එක දිහා බලන් උගුලක් ගගා කෑ ගහන්නේ? මම මේ අපේ වෙඩින් සෙරමනි එක බලනවා. හැමදාම මෙහෙම උය ඉඳලා හරියන්නේ නැහැ. ඔන්ලි පෑන්ස් එකක්වත් පටන් ගන්න ඕන. nice මේක තමයි බං ලංකාවේ අභිරහස්. කොහොමද මේ වගේ ගැටයක් හැදෙන්නේ කියලා කවදාවත් හිතා ගන්න බෑ. අන්තිමට කැඩුවාම ගොඩ්. හෙලෝ සදුනි. ඔයා මාව දාලා ගියේ සල්ලි නැහැ කියලා නේද? දැන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මට 5000ක් දානවද? පඩි ගත්තම දෙන්නම්. huh